පුළුවන් වෙන්නේ. ඇයි ඒ අලෙවිකරණය කියලා කියන්නේ රිජෙක්ෂන් බිස්නස්. මම ඒවා දාලා දෙන්නම්. ඒතකොට එහෙම නැතුව අපි ගිය ගමන්ම කස්ටමර්ෙන්ද කියලා අපේ ප්‍රොපෝසල් ෆිල් කරලා අපිට එහෙම කෑෂ් එක දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ හරි. ඉන්වර්ටර් එකක් ඇවිල්ලා වාට හිතීමක් තිබුණා රයිට් ඒකට සමාන වෙනවා. ඒ නිලධාරිතුමාලා ගන්න අපි ටාගට් ගන්න කියලා අපිට ඉස්සර දෙන්නේ නැහැ. රයිට් ඔතන ආගේ අසල කලෙක් වෙනවා. ඒක මම කියන්නේ යාර නිසා අපිට හිත දෙනවා. සමහරවිට චෙක් එක අරගෙන මේ අවසාන වශයෙන් පහන් දැල්ල තියා බලාගෙන ඉන්නවා. මේක පාය වෙනවා. මේක ඉවසන්න පුළුවන් වෙනවා. මම දැන් චෙක් කරනවා ඔයාලා ඉවසන්න පුළුවන්. රයිට් කොහොමද? ඔයා ඉවසන්න මේ ඔයාගේ අනිත් අතම දික් කරා. පානේ කැගෙන් එක දික් ලක් කරන්න ඔයාලා ඉවසන්න පුළුවන්. අතට ඉවසනවා නේද? අනිවාර්යයෙන්ම හොඳට ඉවසන්න පුළුවන්. ඒ වගේ තමයි මොකද සාස්ත්‍රය බලන්න මම ඇම්බියුලන්ස් එකක් තියන්නේ. ඒක සාමාන්‍යයෙන් හැම මොලේ ඉරිංග ප්‍රෙෂර් එක ඉවසලා දානවා. අනිත් එක දානවා ඉතින් කියනවා. ඉතින් මිනිස්සු කොච්චර ඔලු ගන්නවද? චෙලි ඉතිරවද කියනවා. රයිට් හොඳට ඔලු ගන්නවා කියලා. මේ ඒක නඩ කරනවා 100යි. මිලියන 50යි මිලියන 100යි. මම කියන්නේ මෙහෙ ගන්න නෙමෙයි. සමාජයේ ආසමගාවට ගිහිල්ලා මේ එකට වත් එක කනගෙන ආව ක්‍රිටිසයිස් කරනවානේ අපි. ක්‍රිටිසයිස් කරලා කියනවා අපෝ යාගේ බිස්නස් එක දාන්න පාසම වගේ දාන්න. අපි කොච්චර නේද? ඉතින් ඒවා ඉවසන්න ඕන. හරිද? ඒක ඉවසන්න පුළුවන්. ඉවසන්න පුළුවන් නේද? ඉවසන්න පුළුවන්. හරි. තව එකක් ඉතුරු. ඒක දාන්න බලන්න. ඇයිද මම මේ එළියට බැස්සාම බයිසිකලේ ආරෙන් දැම්මා මෙහෙන් දැම්මා කියනවා ගෑ ගහනවා ඇවිල්ලා පිටුවත් ගෙරෙන්නේ යස්නාවලෝ කියනවා. එහෙම නැතුව අපිට අපේ ජීවිතේ මේ පහඳාර වගේ ආවතුමක් කරගන්න බැහැ. අපි කලබලකාරී ඉවසීම කියන එක ප්‍රගුණ කරලා නැත්නම් ජීවිතේ කොහේ හරි ගිහිල්ලා අපරාධ. ඒ නිසා මම අද දවසේ සහ 2026 ඉස්සරහම දෙන ගුරුවරයෙකුගේ අවවාදය තමයි ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න. ඒ ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න. සමාජයෙන් වැඩ කරන්න. රයිට් එහෙනම් ඒ විදිහටම අපිට කවනාකාරී වෙන්නේ ඒගොල්ලන්ගේ ජීවිත සාර්ථක වීම. අපි පාරිභෝගික ජනතාව ඒගොල්ලන්ගේ ජීවිත දවස් සාර්ථක වේවා ආරම්භවත් වේවා මේ වගේ ඒත් එක්කම අපේ එකට වැඩ කරන අපේ ආයතනයේ පාරිභෝගික දේශන සියලුම මිනිස්සු ජනතාව නේද ඒගොල්ලන්ගේ ජීවිත සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපි ආවරණයක් අපි ඒත් එක්කම ප්‍රාර්ථනාවක් කරන්නේ ඒකට ගොඩාක් මහත් විදියට ජීවිතේ සම්පූර්ණයි එතන මට ඔයා ටික විසඳලා දෙන්න පුළුවන්. හරිද? චිට් එක මම එහෙම එකතු කරගත්තාම මම කොලයක් දිග ඇරුවොත් මේ තියෙන්නේ. හරි මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි යන්න බැරි. ගෙදර වැඩ වැඩි. එහෙම නැත්නම් රටේ ආර්ථිකය හොඳ නැහැ. එහෙම නැත්නම් කස්ටමර්ස් රික්වයර්මන්ට් එක දෙන්නේ නැහැ. මොනවා හරියට. හරිද? ස්ට්‍රගල් කියලා කියන්නේ බිස්නස් එක ටර්න් වෙන්නේ නැත්තේ. ඕන එකක් ලියන්න පුළුවන් ඈ. ඒ කියන්නේ දේවල් විසඳුනා නම් හරි. එහෙම නැහැ. මිලියන 20ක් කරන කොමාරුව. මිලියන 50 දන්නවනම් 50 කරන්න you are facing because my responsibility is end of the session this problem should be solved, otherwise no use of planning, preparation, training. If it is so problems are there but we don't take it. කාට හරි ප්‍රශ්න නැහැ වගේ කල්පනා කරනවා නම් ප්‍රශ්න තියෙනවා අපි ඒක ඇඟට අරන්න. ටාගට් එක හරියට ඇඟට ගත්තා නම් ඔන්න ප්‍රශ්න එයි. Yes madam. Yes. Send me a ticket. Hadi. Ya. 5 million 50 million 50 million. Yes. Hadi. Send me a comment. අරගෙන මට මෙහාට එවන්න. Okay. Teacher asks a question from the students in the class. The 1 kilo of potato is 500 rupees. It was a rainy day. In the rainy day, frog is croaking. My father has already passed away. What is my age? That is the question. ළමයි අල කිලෝ එකක් රුපියල් 500යි. වැයි දවසක ගෙම්බෙක් කෑ ගහනවා. මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ වයස කීයද කියද්දී එක දරුවෙක් අත උස්සනවා. ටීචර් හරි ෂොක්.
ටීචර් කියනවා හොඳ දරුවා. පුතේ මොකක්ද උත්තරේ? කිව්වහම මේ දවසක් ගෙම්බෙක් කෑ ගහනවා. මගේ වයස කිව්වද කිව්වහම එහෙම කියන්න බෑ. ඒ වගේම තමයි අපේ ජීවිතේ 14. 14 පිටුව. හරිද? අපේ ජීවිතේ සාර්ථකත්වයේ ෆෝම් 13. හරිද? හරි. 13 page එකට යන්න. තියෙනවා නේද? E + R = O කියලා. ඕක තමයි ජීවිත සාර්ථකත්වයේ ෆෝමියුලා එක. ජීවිතයක් සාර්ථක වීමේ ෆෝමියුලා සමීකරණය. E + R = O. අපි ඒ දවස් හරිද? මේක තමයි ජීවිත සාර්ථකත්වයේ ෆෝමියුලා එක. හරිම සරලයි. E කියලා කියන්නේ events. දාගන්න events කියලා. EVENTS events. events කියලා කියන්නේ friends සිද්ධි. ඒ කියන්නේ අපි ඉපදුණු දවසේ ඉඳන් අපේ ජීවිතේට වෙන සිද්ධි. Okay? E stands for events. What is events? From the our birth we face for many events. Right? As example, this what is that? That is the second one. R කියලා කියන්නේ response. අපේ ජීවිතේ සාර්ථකත්වයට යද්දී සිද්ධි ගොඩාක් වෙනවා. ඒ සිද්ධි වලට රෙස්පොන්ඩ් කරන විදිය. ඕකේ? රෙස්පොන්ඩ් කරන විදිය. ඒක තමයි මම R කියලා දාලා තියෙන්නේ. What is O? O තමයි result එක. O කියන්නේ outcome. Outcome එක. එමිටමකො. හරි. ඔයා මොකද කරන්නේ? දැන් ඒ ලක්ෂයක් දෙනවා කියන එක මොකද්ද? ඉවෙන්ට් එකක්. ඒක සිද්ධියක්. මම අහනවා ඔයාලා මොකද කරන්නේ කියලා. මොකද කරන්නේ මම අද ලක්ෂයක් දුන්නා. නිකන් ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 5ක් දෙන්න එහෙනම්. හරි ලක්ෂ 5ක් දෙන්නම්. මොකද කරන්නේ? මට උත්තරයක් දෙන්න. මම මොකද කරන්නේ මම ලක්ෂ 5ක් දුන්නේ. පොඩ්ඩක් ඉන්න ඔය හිතා ගන්න බෑ. හරිද? ස්තුතියි කියනවා ඊට පස්සේ ගන්නවා ඊට පස්සේ අපා බැංකුවේ දානවා. ඕකේ. හරිද? බැංකුවේ දානවා. සර් මොකද කරන්නේ? මේක ප්‍රයත්නයේ ඕකේ. අපේ ඉන්වෙස්ට්මන්ට් එකක් දානවා. හරි. තව දැන් මම මේ මොනවද අහන්නේ ඉවෙන්ට් එකක් දෙනවා. ඒකට රෙස්පොන්ඩ් කරන විදිය. ඒ සිද්ධි වලට ඔයා රෙස්පොන්ඩ් කරන්නේ නෙගටිව්ද you will get negative outcome. If it is positive, yes you will get positive outcome. Right? ඔක තමයි ජීවිතේ ෆෝමියුලා එක. එහෙනම් දැන් නම් මට චුට්ටක් මේ ගැන විග්‍රහයකට එන්න පුළුවන්. මේ වගේ තියෙනවා නම් බොස් සපෝට් කරන්න. රයිට්. ඒවා ඉන්වැලිඩ්. ඒ අපි රෙස්පොන්ඩ් කරන විදිය. මේක තමයි friends ජීවිත සාර්ථකත්වය. හරිද? ෆෝමියුලා එක. 2026 අපිට සිද්ධි ගොඩාක් වෙයි. කොහොම ධනාත්මක වේවට රෙස්පොන්ඩ් කරන්න. ධනාත්මක right? ස්කිල් එක, විල් එක. මොහමඩ් අලි මෙතුමා කියනවා important than skill. ස්කිල් කරන කෙනා එකේ ඉඳන් 10ට කවුන්ට් කරන්න ඉස්සලා නැගිටින්න. එකේ ඉඳන් 10ට කවුන්ට් කරන්න ඉස්සලා නැගිටින්න. ඊට පස්සේ මම බිම වැටිලා ඉද්දී මට ඇහෙනවා 1 2 3 1 2 3 කියලා කවුන්ට් කරනවා ජජ් කරන කෙනා. ඊට පස්සේ මම ලොකු උත්සාහයක ඉන්නවා 10 වලට කලින් නැගිටින්න. නැගිට්ටට පස්සේ again my skill works. ඒ සිද්ධියත් එක්ක එතුමා කියනවා එහෙනම් අපේ ජීවිතේ දිනන්න හේතු දෙකක් තියෙනවා. එකක් කුසලතාවය ස්කිල් එක, අනිත් එක විල් එක. ඔය දෙක ගත්තාම වඩා ප්‍රබල මොකද්ද? විල් එක. එහෙනම් මම මෙතන කියනවා ජීවිතේ දිනන්න 2026 විල් එකක් තමයි අවශ්‍ය. සේල්ස් වල ඉන්න විල් එක ඕනි. සේල්ස් කරන්න කස්ටමර් ගාව ගිහිල්ලා බිස්නස් ක්ලෝස් කරන්න කුසලතාවය. ප්‍රබල මොකද්ද? ප්‍රබල විල් එක. විල් එක නැත්තම් මම කියවා සේල්ස් කියලා කියන්නේ රිජෙක්ෂන් බිස්නස් එකක් කිව්වා. විල් එක නැත්තම් බිස්නස් එකේ කස්ටමර් දෙන්නෙක් ගාව රිජෙක්ට් වුණාම දෙකමාරට ගෙදර යනවා. රයිට් දෙකමාරට ගෙදර යන්නේ නේද? සාහල දෙකමාරට මිස 10 මාට විතර ගෙදර යන්න හිතනවා එළියට සම් බිස්නස් එක. Because you know the rejections.
මෙන්න මේ දරුවා මෙයා නෙමෙයි මේ දරුවෙක් නෙමෙයිනේ. Inspired young man who walked 20 miles to make it to his first day of work. What motivated you to walk instead of calling off the first? I just got that from my job UPS. මෙයාගේ නම වෝල්ටර් කා. මෙයා ඉතාලි yes in Italy. No. මට රට මතක් වෙයි මම කියන්නම්. Okay. New Zealand. වෝල්ටර් කා බලට තේරෙනවා බොහොම තරුණ ළමයෙක්. මේ දරුවා ජීවිතේ ලොකු වගකීමක් තියෙන ළමයෙක් නෙමෙයි. මූලික අධ්‍යාපනය ඉවර කරාට පස්සේ රත්ති අඩු ගහගා ඉන්න ළමයෙක්. අපිට තේරෙන භාෂාවෙන් කියනවා. එක දවසක් ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ නිවුස් එකක් යනවා ගෙවල් වලින් එළියට යන්න එපා ලොකු කුණාටුවක් එනවා කියලා. මෙයා ගණන් ගන්න නැහැ. මෙයා පස්සේ අද ගන්න යනවා කොල්ලොත් එක්ක. හැන්දෑවේ ගෙදර එද්දී ගෙදර සම්පූර්ණම නැහැ. කඩාගෙන ගිහිල්ලා. අම්මා අඬ අඬ ඉන්නවා තෙමි තෙමි එළි. මෙයා මොකද කරන්නේ ඉස්සරලාම අම්මව තියන්න ඇනෙක්ස් එකක් හොයාගන්න. හැබැයි මෙයා රස්සාවක් කරන්නේ නැහැ. මාස ඉවර වෙද්දි මේ ඇනෙක්ස් එකේ කුලිය ගෙවන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ මේ අම්මව ඇනෙක්ස් එකක් හොයලා තියලා දැන් මේ ළමයාව ජොබ් වලට ඉන්ටර්විව් ජොබ් එකකට ඇප්ලිකේෂන් දානවා. ඇප්ලිකේෂන් දාපුවාම එක දවසක් කම්පැනි එකකින් කතා කරනවා. මොකද්ද කම්පැනි එක? ෆෝවර්ඩින් කම්පැනි එකක්. ෆෝවර්ඩින් කියලා කියන්නේ මෙහෙම yes දැන් ඒ වගේ ෆෝවර්ඩින් නෙමෙයි මේකෙදි මේ වෙන්නේ මේ අර ගෙවල් සුද්ධ කරන shift කරද්දී අපේ දනෝසට ලංකාවේ තමයි වාහනය පිරෙනවා සල්ලි දෙනවා කියන්නේ. ඒ වගේ රටක එහෙම නෙමෙයි. අපිට ෆුඩ් සයිකල් එකක් තියෙනවා වගේ තමයි මේ වෙහිකල් එකක් පාවිච්චි කරනවා කියන්නේ. කොහොම හරි මෙයාව වාහනේ ඉද්දි අතරමඟ වාහනේ එන්ජින් එක හිර වුණා. දැන් ගෙදර යන්න විදියක් නැහැ. පවුදා උදේ 7 වෙද්දි අර වැඩට යන්නත් ඕනි. නැත්නම් ජොබ් එක ගාලා යනවා. මෙයා මොකද කරන්නේ පර්ස් එකේ තිබුණ අන්තිම සල්ලි ටිකට මේ ෆෝන් එක අරගෙන බලනවා මැප් එකේ ඒ කිව්ව තැනට කිලෝමීටර් කොච්චර තියනවද කියලා. කිලෝමීටර් 32යි. 20 miles කියන්නේ 32යි කිලෝමීටර්. කිලෝමීටර් 32ක් යනවා. යන්න විදියක් නැහැ. ඔයාලා පිළිගන්නවද? මෙයා තීරණයක් ගන්නවා මම පයින් යනවා කියලා. එයා මැප් එකේ බලනවා පයින් යනවා නම් මං කීයට පටන් ගන්න ඕනේද යන්න? රෑ 11:00මාරට. උදේ 7ට එතෙන් යන්න රෑ 11:00මාරට පයින් යන්න. දැන් කොහෙද මෙයා පයින් යන්නේ මේ? එයාගේ රස්සාවට. මේක අපිට හිතා ගන්න බෑ කිලෝමීටර් 32ක් පයින්. මෙයා දැන් පයින් යනවා. පයින් යද්දි රෑනේ. රෑ 1:00මාරට විතර පොලිසියෙන් පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාට නවතින්න කියනවා මේ මහ රෑ. සකයි කියලා. මෙයා කල්පනා කරනවා තව ඇවිදන් යද්දි පොලිස් නිලධාරීන් කියනවා ඔයා සැකයි ඔයාට වෙඩි තියන්න ඉස්සලා නවතින්න කිව්වා. මෙයා අත් දෙක උස්සලා නවතිනවා. නැවතිලා මේ කතාව කියනවා පොලිස් නිලධාරීන්ට. මම මේ රස්සාවට යන්නේ මගේ පළවෙනි රස්සාවට මෙහෙම සිද්ධිය කරලා මම මොකද කරන්නේ. ඒක පොලිසියෙන් පිළිගන්නේ නැහැ. පොලිසිය මොනවද කරන්නේ? දා ගන්නවා මෙයාව වාහනේට. යන් අපිත් එක්ක කියලා. ඉතින් පොලිසිය දැන් එයාලගේ වැඩ ටිකක් කරගෙනනේ යන්නේ. උදේ 6:00මාර වෙද්දි පාමාර වෙද්දි අර ගේ ගාවට යනවා. ගේ ගාවට ගියාම පොලිස් නිලධාරීන් කියනවා හරි කතා කරන්න විතරයි. මෙයා කියනවා වෝල්ටර් මට එන්න කිව්වේ 7ට දැන් 5:00මාරයි අපි ටිකක් ඉන්නේ 6:00මාරට දොරට තට්ටු කරනවා. ගෙදර ආයිති කාන්තාව ගේ හිමියා එනවා. ඇවිල්ලා මේ විස්තරය කිව්වහම පොලිස් නිලධාරීන් පිළිගන්නවා මේක සත්‍ය කතාව හරි කියලා. පොලිස් නිලධාරීන් මේ දරුවට තෑන්ක්ස් කරලා මෙයා යන්නේ පොලිස් නිලධාරීන් යනවා. ගෙදර ලේවි මේක හිතා ගන්න බෑ. ආද ළමයි මේ ලෝකේ කියලා කල්පනා කරද්දී මේ කාන්තාවට කඳුළු ආවා. මට මහන්සි නෑ අපි වැඩේ පටන් ගමු නේද? right. දැන් මේ කතාවේ තව ටිකක් තියෙනවා මම කියන්නම්. මේ කතාව මම කිව්ව එකත් එක්ක ලින්ක් වෙනවද බලන්න. ජීවිත සාර්ථකත්වයත් එක්ක සිද්ධි වෙනවා. ඒ සිද්ධි වලට මුහුණ දෙන විදිහට තමයි ප්‍රතිඵල එන්නේ. right. දැන් මේ ළමයා ගෙදර වැඩ ටික පොඩි පෝස්ට් එකක් දානවා. දාන පෝස්ට් එක මොකද්ද මට වෝල්ටර් කා කියලා මෙහෙම දරුවෙක් හම්බුණා. මේ දරුවා මෙහෙම මේ සිද්ධිය දානවා. මේ දරුවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කාර් එක සීස්සලා තියෙන හදාගන්න ඩොලර් 2000ක් ඕනේ. පුළුවන් අය අපි ෂෙයා කරමු කියලා. දවසක් ඉවර වෙද්දී මිත්‍රවරුනි ඒකට එකතු වෙනවා. ඊයාගේ නම මට අර බෝල් දෙක කියලා.
Still. Yes. Yes. එයාගේ channel එක so මෙතනින් හිත ගන්න ඉස්සරහා බලාගෙන මෙන්න මේගොල්ලන්ගේ කෙලින් එක ලයින් එකකට අප බලන්න. right. හරි. හරි. කවුරුද මෙහාට හරි. අන්සර් ගන්න නේ මම වෙනස් කරේ. හරි. දැන් මං කියනවා රුක්ෂානට මෙයාගේ පිටිපස්සට එන්න කියලා. හරි. දැන් මේ එයා බලාගෙන ඉන්න පැත්ත මෙයාට. හරිනේ? මම මෙයාට කියනවා ඒ ගානට එන්න. හරි. ඉස්සලා දෙන්නත් එතෙන් දැන්. See the difference. චුට්ටක් වෙනස් කරන්න. ඒ චුට්ට වෙනස රිසල්ට් එක massive difference එකක් කරනවා. මේගොල්ලන්ට ක්ලැප් එකක් දෙන්න. වෝල්ට් හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරා. පොඩ්ඩක් හිතුවා මම කොහොම හරි මේ massive difference. මට කියන්න මෙයාව කිලෝමීටර් 32ක් පයින් යන්න කොහෙන්ද මොටිවේෂන් එක ආවේ? අන්න එතනයි අපිට ලොකු ලර්නින් එකක් තියෙන්නේ. right. yeah motivation එක මෙයාට මේ පයින් යන්න ඕනි කියලා. කොහොමද ඒක ආවේ? friends motivation කියන එක මේ තමයි ඔයා Harvard University එකේ ගිහිල්ලා ඉගෙන ගත්තත් page number 27. මම මේක දාලා තියෙනවා මේක ලියා ගන්න වෙලාවක් නැති නිසා. ඔයා Harvard University එකට ගිහිල්ලා ඉගෙන ගත්තත් අපිව දෙයක් කරන්න motivation කියන එක පැති දෙකකින් එනවා. එකක් තමයි මේ වචනේ කියන්න පුළුවන්ද? intrinsic. The other one is extrinsic. වචනේ කියව extrinsic, intrinsic. Intrinsic කියලා කියන්නේ අභ්‍යන්තර. right? Extrinsic කියන්නේ බාහිර. බාහිර motivational factors තියෙනවා. ඒවා තමයි දිලින්ස ආවිලා කිව්වේ. පොරේටෝ එකක් ගැන කිව්වේ. ඒවා බාහිර motivational factors. Promotion බාහිර motivational factors. රට සවාරි බාහිර motivational factors. right? පෙරේස් පඩි වැඩි වීම, position upgrade වීම, bonus ලබා දීම, other benefits, prizes, winning perks කියන්නේ ප්‍රතිලාභ කියන එක. Those are extrinsic motivational factors. මේ බාහිර වෙන motivational factors. හැබැයි එතන බලන්න වෝල්ටට බාහිරව දාවේ motivational factor එකක්. එයාට පඩි වැඩි වෙනවා කිව්වෙත් නෑ, කාර් එකක් දෙනවා කිව්වෙත් නෑ. එයා මොටිවේට් උනේ ඒ වගේ නෙමෙයි. එහෙනම් එතන ලර්නින් එක තමයි friends බාහිර motivational factors වලින් motivate වෙන්න එපා. ඒවා හරි කෙටි කාලීනයි. ඒ වගේම අපි distract වෙන්න පුළුවන් ඒක වැඩි. ආයෙ අප්සෙට් යනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඩිල්ස් කියවනේ දැන් හරි අපි සලකා බලනවා අපි බාහිර motivational factors වලින් motivate වෙන කෙනෙක් නම් ජීවිතේ ප්‍රශ්න ගොඩාක් අයියා. struggle වෙනවා. right? The other one is growth. right? අන්නේ ඒ mindset එක. self දාගෙන පුල් නේ fun එක යනවා. right? ඒක ඇවිල්ලා internal intrinsic. මට කියන්න වෝල්ට් කා මේ වගේ තමයි මොටිවේට් උනේ නිකන් එයාගේ ප්‍රධානම මොටිවේෂන් ෆැක්ටර් එක මොකද්ද? purpose එයාට අරමුණක් තිබුණා. අම්මව දෙමෙනවා මම මේක විසඳන්න. ඒක තමයි කරන්ට් එක වැදුනා වගේ යාට උනේ. එහෙනම් purpose එක තමයි ඉස්සරහට ගෙනියන්නේ. ඒකම නෙමෙයිද අර බොක්සින් සූර්ය කවුද? මොහමඩ් අලි කියන්නේ. විල්. right කැමැත්ත මොකේද purpose? එහෙනම් මේ මොකද්ද මම උත්සාහ කරන්නේ අද දවසේ 2026ට හොඳ purpose එකක් දෙන්න. right? purpose එකක් දෙන්න. okay? මේක තමයි motivational factors. මෙන්න මේක හරියම ප්‍රබලයි. මේක ටිකක් ගහ ගන්න කොහේ හරි යතියි පොත. right? ඒක හරියට හොයාගන්න ඔයාට නිකන් හිතන්න මම ඔයාගෙන් අහුවනම් ඒකට සල්ලි ඕනේ. ඒකයි මම හිතන්නේ. right? that is purpose. friends කිව්වොත් එහෙම ඔයා free time දාලා ගන්න යා something like that. right? එතන කෑ ගහලා light hardware ගහලා එහෙම සද්දත් එක්ක නෙමෙයි මේක blue sky කියලා කියන්නේ මේක mental pictures. හරිද? එතකොට රවුමක් ඇඳලා ඔයා ඒ රවුමට බහිනවා. මනසින් ඔක්කොම. right? මේ පුඩුවේ වඩලා ඉන්නේ අනිත් ආයෙ පුඩුවේ වඩලා ඉන්නවා. හරි රිලැක්ස් එකේ. okay?
ඒක ඇතුලේ ඔයාව දකිනවා අවුරුදු 3කින් ඔයා, අවුරුදු 5කින් ඔයා, අවුරුදු 10කින් ඔයා. right? අන්න ඒක තමයි blue sky theory කියලා කියන්නේ. right? මේවා පොඩි දේවල්. හැබැයි මම ඔයාලට ප්‍රූව් කරලා ඉවරයි පොඩි දේවල් තමයි සමස්ත වෙනසක් කියන්නේ. right? එතකොට ඒ ෆිල්ම් එක බලන්න පුළුවන් නම් විතර ඒක ෆිල්ම් එකක් වගේනේ. ඒක හරි ජොලි. කොහමද? ඔයා වාහනේ ඩ්‍රයිව් කරන් යනවා, ඔයාගේ පර්ස් එකේ සල්ලි පිරෙන්න තියෙනවා, ගෙදරට යද්දි දරු පැටව ලස්සන. right? අන්න ඒක නිතර දකින්න කියලා කියන්නේ. අවුරුදු 3කින් අවුරුදු 5කින් වෙන දේ තමයි අපි මොටිවේට් වෙන්නේ. මේ හැම දෙයක්ම වාව් ෆීලිං එක දෙන්නේ ඒක. right? එතකොට ඔන්න ඒක බලබලා ඉති කස වෙන්න කියනවා. දැන් ඔයා යන්නේ කොහොමද? අර ගැම්මෙන් යන්නේ. right? එතකොට කස්ටමර්ට ඒක තේරෙනවා wow enthusiasm motivated person. හොඳට මතක තියාගන්න මිනිස්සු මිලදී ගන්න ප්‍රොඩක්ට් එක නෙමෙයි friends. මිනිස්සු මිලදී ගන්න ඔයා. First you need to try to sell yourself in front of the customer. Then only you can sell your product. Do you believe? Wow, I agree with that. Yeah. If you take, many says objections, that is not the real objections. Why people to keep many objections? Because of you. දැන් යද්දි කියන්න පුළුවන්. සමහර මිනිස්සු දැකලා තියෙනවනේ, සමහර වෛද්‍යවරුනේ බේත් ඕනින් නැහැ. බලලා ආවනම් ලෙඩේ හොඳයි. එහෙම යන්න ඕනේ නැහැ. මොටිවේෂන් එක. එහෙම පෙන්වන්න බෑ. ඒක හරියට නිකන් අර පැහෙන කේතලේ වගේ. බෑ කේතලේ කෙටල් එක පැහෙනවා කියලා මට මේක ලිප හැමතැනම දුවන්නේ නැහනේ. ඒක ඇතුළ පැහෙනවා. ඒ තාපයෙන් එන්ජිමක් රන් කරන්න පුළුවන්, කෝච්චි එන්ජිමක් තල්ලු කරන්න පුළුවන්. එච්චර ජවයක් ඒකේ තියෙනවා. බාහිරව පේන්නේ නැහැ. බාහිරව හරි නිහතමානී, සිනාමුසු මූණෙන් හරි enthusiasm ඉන්නවා. That's all. එමෙන්න මොටිවේෂන් කියන්නේ මේ හයියෙන් අවිදින එකවත්, කුඩු වලට පයින් ගහගෙන යන එකවත් නෙමෙයි. But internal motivation, purpose එකේ ඉන්න ඕනි. සිනාම ඉතින් ඒකෙන්ද දැන් 2026ට ප්ලෑන් කරද්දී ඔළුවේ පැත්තක එහෙම තියෙනවා ප්ලෑන් කරන්න කවුරු. ඇයි එපා? ඒ වැඩේ පිළිවෙල කරන්න. මොකද මේ කාලේ මේ යන්නේ. අයිමේනියා යනවා කියන එක හිතේ ඉතින් මේව කරන්න බෑ. මම කියන දේ තේරෙන්නේ නැහැ. බලන්න කවුරුත් එහෙම කිව්වේ නැහැ. නමුත් රටක් විදිහට අපි දැක්කනේ බහුවීතික ආර්ථික වැඩම කිව්ව ගමන් modern sales වල marketing වල business closing කියලා කියන්නේ character building. අලෙවි වෘත්තිකය හොඳට හදනවා. අර මොඩල් එක දෙන්න. ඒ ඕක තමයි නැපෝලියන් හිල්. මේ පොත ලෝකේ ගොඩාක් බිලියන මේ පොත අතේ තියාගෙන කියන ඕකේ සැලකිය යුතු ගාණක් විකිනෙන්නේ නැති මේ පොත. ඒ කියන්නේ වැඩිම පොත් ප්‍රමාණයක් තාමත් ලෝකේ විකිනෙන ඉතා පරණ පොතක්. මේක නිකන් සාර්ථකත්වයේ බයිබල් එක වගේ තමයි කියවෙන්නේ. ටිකක් ලොකු පොතක්. Think and Grow Rich කියලා කියන මේ පොත ලියවෙන්නේ ලෝකේ දිනපු 500ක්ගේ case study එකක් මේ. ලෝකේ දිනපු 500ක් දෙනාගේ ස්ටෝරිස් රීඩ් කරලා ලියව පොතක්. මේකේ තියෙන හොඳ පොයින්ට් තුනක් මම ඔයාලට කියන්නම්. මේ පොතේ පළවෙනියටම කියන දේ තමයි ජීවිතේ දිනන්න ඩිසයර් එකක් තියාගන්න කියන්නේ. ඔයාලට දැන් තේරෙන්නේ නැති වෝල්ට් කා පෙන්නලා, ඒතොර මොහමඩ් අලි පෙන්නලා උදේ ඉඳන් පටන් ගත්ත වෙලාවේ ඉඳන් මම ඒක තමයි මේ කතා කරගෙන ඉන්නේ. එහෙනම් මම උගන්වන්නේ මගේ හිතලු නෙමෙයි මේ දැවැන්ත පොත්වල තියෙන හරය ඔයාලට කියලා. 2026 දී මේ දේ මම කරනවාමයි කියන අරමුණ අර ඒකේ ඩිසයර් එකකට එන්න. ඩිසයර් කියන්නේ මොකද්ද ඔක සිංහල? වරේ සිංහල. ඩිසයර් කැමැත්ත. මම දෙයක් කරන්න ඕනි කියන කැමැත්ත. right? එතකොට මේ පොතේ පළවෙනියට උගන්වන කරුණ තමයි ලෝකේ දිනපු මිනිස්සුන්ට පළවෙනියටම තිබුණේ මම මේ වැඩේ කරන්න ඕනි කියන කැමැත්ත. ඒකට මේ පොතේ ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. true story එකක්. හර්නන් කෝටස්. මොකක්ද නම? හර්නන් කෝටස්. එක පුද්ගලයෙක්. හර්නන් කෝටස් කියන කෙනා 1519 600ක් සෙනග අරගෙන සේලර්ස්ලා කියන්නේ නැව් පදවන්න. 100ක් එක්ක ඒ වගේ තව ඉඳලා තියෙනවා හෝසස්ලා. හෝසස් අසයෝ 16ක් එක්ක ships 11ක්. යනවා එඩිෂන් එක. ඩෝඩා එඩිෂන්. ඔය ආයතන වලට හරින්නේ පයින් ගතියක් තියෙනවනේ. මේක බයි නම් ඒක බයි නම් මේක ඔක මහාම නහත්තන්. තමන්ගේ ජීවිතේ ආයතන 3කට 4කට වඩා වැඩ කරන්න එපා. එතනින් එහාට පැන්නොත් මේත් එක. එච්චර වෘත්තියක මේ ඉන්නේ.
උදේම එළියට බහින්න. 5:00ට 6ට නම් ඕක වෙන්නේ තව චුට්ටක් මහන්සි වෙනවා. right. මේ වෘත්ති ආසාවෙන් කරනවා නම් මේ වගේ භක්තියක් වෘත්තියට තියෙනවා නම් අපි එහෙමනේ වැඩ කරන්නේ. right. මම නිකන් අහුවොත් එහෙම ඊයේ වැඩ කරාද? ඔව්. කස්ටමර්ස් කීයක් විතර බැලුවද? තව බලන්න පුළුවන්කම තිබුණාද? ඔව් තිබුණා නම් තමයි තීචර් බැලුනේ නැහැ. එහෙනම් වෙලාවට. right. අන්න ඒකත් පොඩ්ඩක් බැලන්ස් කරගන්න. ඔය කොහොම හැදෙන්නේ කොතනින්ද? Taman කරන වෘත්තියට ෆේත් එකක් තියෙනවා. කවුද කියන්නේ මේ පොත කියන්නේ? ලෝකේ 500ක් සාර්ථක වුණාගේ කේස් ස්ටඩි එකක් මේ පොත. එක ඉන්ඩස්ට්‍රි වල ඔයාලා අහලා තියෙනවා සමහර මිනිස්සු නිකන් පිස්සෝ කියලා අර ඒ කරන දේමයි පිස්සෝ කියලා අතහැරලා කරනවා කොහොම හරි එකෙන් යවලුසන් right පිස්සු නෙමෙයි ඒ කරන දේට ෆේත් එක. මොකද මේකෙන් උගන්වන දේ තමයි මේ පොතේ අපිව ඉදිරියට ගෙනියන්නේ සබ්කොන්ෂස් එක. right අපේ යටිසිත. ඒකට බාධාව පමුණුවන්නේ උඩුසිත. ඒ හින්දා උඩුසිත කන්ට්‍රෝල් කරගන්නලු උඩුසිත හරියට නිකන් ගෙවත්ත මේ ගෙවත්ත හදන කෙනා. යටිසිත ගෙවත්ත. උඩුසිත කන්ට්‍රෝල් කරලා ගෙවත්ත ලස්සනට හදවන්න. උඩුසිත ගාව කන්ට්‍රෝල් කරනවා. එපා නිදා ගන්න තව ටික අද වැස්ස නේද? ඕවට ගියාට හරියන්නේ නැහැ. ඒ උඩුසිත දෙන. ඇයි ඒ උඩුසිත කැමති නැහැ අපිව දුක් විඳිනවා. එයා හදන්නේ අපිට සැප දෙන්න. තව ටික නිදා ගන්න. අද වැස්ස, අද නිමාඩු ගමු, අද ඉරිදා. ඒ කවුද කියන්නේ උඩුසිත? එයා කැමති නැහැ අපි ඩිස්ටර්බ් වෙනවා. අන්කම්ෆර්ටබල් වෙනවා. යටිසිත තමයි අපිව තල්ලු කරන්නේ. ජම වැඩ කරනවා. right. ඔන්න ඔක හොඳට අවබෝධ කරගන්න. okay. ඒ නිසා උඩුසිත ගෙවත්ත හදන කෙනා